මේ වගේ තොරතුරු තවත් දැනගන්න ඕන නම් දැන් අපිව subscribe කරන්න. ශ්‍රී ලංකන් ස්ටයිල් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කොරියන් යන්නේ කොහොමද? ගොඩක් අයට තියෙන ගැටලුවක්. ඉතින් ඒකට පිළිතුර තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම කොරියාවට යන්න අරමුණු තුනක් තියෙන ඕනි කෙනෙක්ගේ. එකක් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට, එහෙම නැත්නම් සංචාරකයෙක් විදිහට, එහෙම නැත්නම් රැකියා අපේක්ෂිතයෙක් විදිහට. මේ විදිහට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යුනිවර්සිටි එකකට ඇප්ලයි කරාට පස්සේ එතනින් තෝරා ගැනීමක් කරනවා. තෝරාගන්නේ කොහොමද කියන එක හරියට පැහැදිලි සඳහනක් වෙන්නේ නැහැ. කොහොම වුණත් සල්ලි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ වගේ යුනිවර්සිටි එකකට ජොයින් වෙන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. එක්සෑම් එක නොලිය වුණත් යන්න පුළුවන් යුනිවර්සිටි එකට. මොකද හෝඩියේ ඉඳලම මුලින් ඉඳලම රැකියාවක් සඳහා යොමු කිරීම දක්වා උපාධිය තෝරා ගැනීමක් දක්වාම ඒගොල්ලෝ මුලින් ඉඳලම ඒකට මඟ පෙන්නනවා. ඉතින් ඒ විදිහට තෝරාගත් අය ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකෙන් පනිනවා. විශේෂයෙන්ම ලංකාවේ ගෑල් ළමයි ගොඩක් වෙලාවට තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි ඉන්නේ කොරියාවේ වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ස්ටුඩන්ට් වීසා අරගෙන තමන්ගේ හස්බන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් ගාවට හරි යනවා. ඉතින් ඒ වෙලාවට යාළ වැඩ කරන තැනට යන්න ඕනි වුණාම යුනිවර්සිටි එකෙන් පනිනවා. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මෙහෙම පැන්නට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඇත්තටම පැන්නට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අහු වුණාට පස්සේ ආපහු ලංකාවට එවනවා. ලංකාවට එවන්නේ ආපහු කොරියාවට ඇතුල් වෙන්න බැරි විදිහටම චරිත සහතිකයක් දීලා. ඉතින් සංචාරකයෙක් විදිහට තානාපති කාර්යාලය හරහා කොරියාවට යන්න පුළුවන්. රැකියා අපේක්ෂිතයෙක් විදිහට යනවා නම් සපුර ගන්න ඕනේ සුදුසුකම් කිහිපයක් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම වයස අවුරුදු 18ත් 39ක් අතර වෙන්න ඕනේ. පිරිමි කෙනෙක් නම් උසාවි 5 අඟල් 2, කාන්තාවන් නම් උසාවි 4 අඟල් 8 වෙන්න ඕන. පිරිමි කෙනෙක්ගේ බරං කිලෝ 50කට වඩා තියෙන්න ඕනි. කාන්තාවකගේ නම් 40කට වඩා තියෙන්න ඕනි. විශේෂමත කාරණාවක් තමයි හොඳ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් තියෙන්න ඕනි. ඒ කියන්නේ විකලාංග තියෙන්න බෑ, අඩු වැඩි වෙලා තියෙන්න බෑ, ගාන්ට ශරීරය තියෙන්න ඕනි. ඒ වගේම තමයි හොඳ ඇස්පෙනීමක් තියෙන්න ඕනි. මෙතනදී කියන්න ඕනි විශේෂම කාරණාව තමයි මෙතන S2 වර්ණන්දතාවය වගේම S පරීක්ෂා කිරීම සිද්ධ කරනවා හොඳට පෙනීම තියෙනවද කියලා. ඒ වගේ වෙලාවට අංක කිහිපයක් දෙනවා අපිට ඈතදීම බලන්න. ඒ අංක ටික හරියට නිවැරදිව කරන්න ඕනි. ඒ වෙලාව ඒවා චෙක් කරන්න ගොඩක් වෙලාවට එන්නේ කොරියන් කට්ටියමයි. ඉතින් ඒ වෙලාවට ඒගොල්ලෝ අපිට සෙකන්ඩ් chance එකක් දෙන්නේ නැහැ. අංකේ වැරදුනාම තමයි ආයි මුල ඉඳලම ඊළඟ අවුරුද්දේ එක්සෑම් එක ලියලා දිගටම යන්න ඕනේ ට්‍රැක් එක. ඉතින් ගොඩක් වෙලාවට ටෙස්ට් කිහිපයක් තියෙනවා මේ කොරියන් එක්සෑම් එකේ. අපි බලමු මේ මොනවාද කියලා. EPS ටෙස්ට් එක තියෙනවා. ඒ වගේම තමයි ටොපික් එක්සෑම් එක කියලා එකක් තියෙනවා. EPS කියලා කියන්නේ Employment Permit System එක. ටොපික් කියලා කියන්නේ Test of Proficiency in Korea කියන එක. ඉතින් කොරියාවේ රැකියාවක් කරන්න නම් ටොපික් 1 කියන විභාගය අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕනි. මේ සඳහා වුන් නිර්දේශ කළ පොත් කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනි විශේෂිතම කාරණයක් තමයි ලංකාවේ කෙනෙක් නම් තෝරගන්න ඕනි හොඳ ක්ලාස් එකක්. ක්ලාස් එකක් තෝරගන්න නම් සැලකිලිමත් වෙන්න ඕනි. හොඳ සර් කෙනෙක් ඉන්නවද කියලා. ගොඩක් වෙලාවට TV ad commercials වල ඉන්න ගුරුවරු ගොඩක් වෙලාවට විශ්වාස කරන්න එපා. මොකද හොඳම දේ තමයි කොරියාවට ගිහිල්ලා ඉන්න කෙනෙක්ගෙන් හොඳ විස්තරයක් දැනගෙන එයා ඉගෙන ගත්තේ කොහොමද කියලා දැනගෙන හොඳ සර් කෙනෙක් ගාවට යන්න ඕනි මේ ක්ලාස් වලට. ක්ලාස් වල ගොඩක් වෙලාවට CD දෙනවා. ඒ වගේම තමයි අර මං කලින් කිව්වා වගේ ටියුට්ස් දෙනවා. ඒවයි ගොඩක් වෙලාවට CD වල එහෙම තියෙන ට්‍රැක් දෙබස් ඒ වගේ දේවල් ඒගොල්ලෝ ඒවා අපි කටපාඩම් කරගන්න ඕනි. ඒ වගේම තමයි හොඳ ඇහුම්කන් දීමක් තියෙන්න ඕනි. විශේෂයෙන්ම ක්ලාස් එකේදී උගන්වන සර් කෙනෙක් ගාවට උගන්වන්න ගියාම අපි ඉගෙන ගන්න ගියාම හොඳ ඇහුම්කන් දීමක් තියෙන්න ඕනි. සර් කියන දේවල් හොඳට මතකේ තියාගන්න ඕනි. මොකද රයිටින් වගේම ලිස්නින් කියලා ප්‍රතිකඩවල් දෙකක් තියෙනවා එක්සෑම් එකේ.
ඉතින් ඒ වගේ වෙලාවකදී හොඳට ඇහුම්කන් දීම ගොඩක් වෙලාවට ලිස්නින් එක්සෑම් එකට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඇඩ්මිෂන් ගන්න ඕනි කොහොමද කියලා තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඇඩ්මිෂන් ගන්න ඕනි විදේශ සේවා නියුක්ති කාර්යාංශ මගින්. ගොඩක් වෙලාවට කුරුණෑගල, කොළඹ, කිරිබත් කුඹුර වගේ ප්‍රදේශවල එක තියෙනවා. සාමාන්‍යයෙන් ඇඩ්මිෂන් දෙන්නේ මාර්තු මාසේ. ඇඩ්මිෂන් එක ගන්න නම් අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සත 3ක් ඇතුළත පාස්පෝර්ට් එක ගෙදරට මෙනවා. පාස්පෝර්ට් එක අවුරුදු 5ක්වත් ඉදිරියට තියෙන පාස්පෝර්ට් එකක් වෙන්න ඕනි. නැත්තම් අලුත් කරගන්න යන්න ඕනි. ඒකට හේතුව තමයි ආපහු කොරියාවට ගියාට පස්සේ වීසා එක දික් කරන්න ආපහු අලුතෙන් පාස්පෝර්ට් එක හදන්න දඟලන්න වෙනවා. ඒ හින්දා මේ පාස්පෝර්ට් එක ටිකක් දීර්ඝ වෙච්ච එකක් ගන්න ඕනි. ඉතින් මෙහෙම යන ඕනිම කෙනෙකුට තෝරගන්න පුළුවන් ප්‍රමාණ 2-3ක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට ඕනි රැකියාව මෙතනින් තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉදිකිරීම්, දීවර, නිෂ්පාදන වගේ වලින් ලංකාවට රැකියා අවස්ථා ලැබෙනවා. ගර්ල් කෙනෙක්ට සුදුසු නිෂ්පාදන වගේ දේවල් තමයි තියෙන්නේ. ඔයා තෝරන අංශය අනුව තමයි ස්කිල් ටෙස්ට් එක තීරණය වෙන්නේ. නිෂ්පාදන අංශය නැවත කොටස් 3ක් තියෙනවා. මිනුම්, එකලස් සහ සැකසුම් කියලා. දැන් අපි කතා කරන්න යන්නේ එක්සෑම් එක මොන වගේද කියලා. ඉතින් මං කිව්වනේ කලින් සඳහන් කරපු අංශ ඕනෙම කෙනෙක් මේ තෝරගන්න පුළුවන් කියලා. හැබැයි හැමෝටම හම්බෙන්න එකම පේපර් එක. රයිටින් එක කීවම සමහර අයට ටිකක් බය හිතෙනවා. නමුත් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේක ලියන්න දේවල් නැහැ. මේක තියෙන MCQ පේපර් එක. ඒ කියන්නේ කියවලා ප්‍රශ්න කියවලා ඉරි ගහන්න. අහගෙන ඉඳලා පිළිතුරට ඉරක් ගහන්න තියෙන. හැබැයි මේ පේපර් එක ලැබෙන්නේ අපිට පුරුදු මැනුවල් එකකට නෙමෙයි. පරිගණකගත කරපු පේපර් එකක් තමයි ලැබෙන්නේ. මුළු කාලය විනාඩි 50යි. රයිටින් එක විනාඩි 25යි. ලිස්නින් එක විනාඩි 25ක් තමයි වෙන් කරලා තියෙන්නේ. රයිටින් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. විනාඩි 25ම ප්‍රශ්නය දිහා බලන් ඉන්න පුළුවන් කාලයක් දෙනවා. ඉතින් කාල කළමනාකරණය කරගන්න අපි දැනගන්න ඕනේ. ඉතින් කොහොම වුණත් එතනින් රයිටින් එක ප්‍රශ්නයක් අමාරු නම් ඒ ප්‍රශ්නය අතහැරලා වෙන ප්‍රශ්නයකට ගිහිල්ලා ආපස්සට ඇවිල්ලා ඒ ප්‍රශ්නට පිළිතුරු දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න ස්කිප් කරලා ලේසි ප්‍රශ්න වලට පිළිතුරු ලියලා පස්සේ අමාරු ප්‍රශ්න වලට විනාඩි 25 ඇතුළත උත්තර දෙන්න ඕනේ. පළමු විනාඩි 25 අවසන් වුණාම ඒ ඉක්මනටම යනවා ලිස්නින් එකට. එතන ඔටෝමැටිකලි තමයි ඒව මාරු වෙන්නේ. ඒ කියන්නේ පළමු ප්‍රශ්න 4-5 ලැබෙන්නේ එක ප්‍රශ්නයකට තප්පර 25 විතර බැගින්. ඉතින් ඒ වගේ වෙලාවට ප්‍රශ්නේ කියවලා තීරුම් අරන් ඒ වෙලෙම උත්තර දෙන්න ඕනේ. උත්තර දුන්නේ නැත්තත් අදාළ කාල සීමාව ඉවර වෙච්ච ගමන් අනිත් ප්‍රශ්නට යනවා. ඒ හින්දා තමන් කැමති විදිහට ප්‍රශ්න පත්‍රයට කලින් එක වගේ මේක ලියන්න බෑ. ඉතින් ඔටෝ මාරු වෙනවා. ඒ හින්දා මගහැරුණු ප්‍රශ්නයක් වලට ආපහු යන්නත් බෑ. ගියොත් ඉතින් ප්‍රශ්න පත්‍රය අවුල් යනවා. ඉතින් ඒ නිසා ලිස්නින් එක ටිකක් ඩේන්ජරස්. හැබැයි ලිස්නින් එක ගොඩක්ම ලේසි. මේකේ තියෙන පොඩි ප්‍රශ්න කනට හුරු දේවල්. ඒක තමයි මං කිව්වේ කලින් ක්ලාස් එකකට ගියාම සර් කියන දේවල් හොඳට අහගෙන ඉන්න ඕනි කියලා. ඉතින් අපේ අයගේ පුරුද්දක් තියෙනවා විශේෂයෙන්ම කොපි කරන එක. ඉතින් ඔයාට කොහේ ගියත් කාගේ හරි ස්ක්‍රීන් එකක් පේන්න පුළුවන්. නමුත් ස්ක්‍රීන් එක බැලුවට වැඩක් නැහැ. පේපර්ස් 20ක් විතර තියෙනවා. ඒ පේපර් 20 තමයි හැමෝගෙම අතේ හැමෝටම දීලා තියෙන්නේ. සමහර වෙලාවට ඔයාට එහා පැත්තේ ඉන්න කෙනාට ලැබෙන්න ඔයාට ලැබෙච්ච පේපර් එක නොවෙන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේම තමයි විනාඩි 5ක් විතර ඇතුළත ඔයාලට ලකුණු ප්‍රමාණය වෙලෙම දැනගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මේ විභාගය මැයි මාසයේ ඉඳලා පටන් ගත්තාම ඔක්තෝබර් මාසෙ දක්වාම දීර්ඝ වෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ස්කිල් ටෙස්ට් එක ගැන. පේපර් එක ලියපු සැනින්ම ආපහු ක්ලාස් යාම ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ගුරුතුමා කරන්න ඕනි ස්කිල් ටෙස්ට් එකට සූදානම් කරන එක. ඉතින් ක්ලාස් එක යන්න කලින් අන්න එක ගැන හොඳට හොයලා බලන්න ඕනේ. මොකද සමහර ගුරුවරු ස්කිල් ටෙස්ට් එක කරන්න සූදානම් නැහැ. ඉතින් එහෙම වුණොත් ගොඩක් වෙලාවට ඒ ක්ලාස් එකේ කට්ටිය අසරණ වෙනවා. ඒ හින්දා හොඳට හොයලා බලලා හොඳ සර් කෙනෙක්ගේ ස්කිල් ටෙස්ට් එක කරනවද නැද්ද කියලා අනම්මනම් බලලා තමයි ඒකට යන්න ඕනේ. ඉතින් මාක්ස් පිට වෙච්ච ගමම වෙබ්සයිට් එකේ දානවා ඔයාලා ස්කිල් ටෙස්ට් එකට තේරුණාද නැද්ද කියලා. ස්කිල් ටෙස්ට් එකේදී කොරියන් ජාතිකයන් එක කතා කරන්න ඕනි. myself ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ගොඩක් වෙලාවට දැන් වෙලාව කීයද මොනවද ඊ කෑවේ අනම්මනම් ප්‍රශ්න තමයි චූටි දේවල් අහන්නේ. ඊට පස්සේ බලනවා ප්‍රැක්ටිකල්.
මේකෙදි ක්ලාස් එකෙන් පුහුණුවක් නැතුව එතනට ගිහින් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ක්ලාස් එකේ පුහුණුව තියෙන්න ඕනි. මුලින්ම මම කීවා වගේ නිෂ්පාදනාංශ කොටස් 3කට බෙදෙනවා. ඒ අංශ 3න් 90 ප්‍රැක්ටිකල් වෙනස් වෙනවා. කියන්නේ ડોකියුමන්ට් බාර දෙන්න, ඇග්‍රීමන්ට් සයින් කරන්න, ඒ වගේම දින 10ක ප්‍රැක්ටිකල් එකක් ආදී වශයෙන් ස්ටෙප්ස් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ක්ලාස් එකේ විස්තර ඇතිව දැනගන්න පුළුවන්. ඉතින් මූලිකම කරුණු තමයි ඔක්කොම අකුරට කරලා දෙන ක්ලාස් එකක් තෝරගන්න එක. මේවා කීවා කියලා එච්චර බය වෙන්න එපා. ස්කිල් පාස් එක වෙබ් එකේ ඔයාගේ නම තියෙනම් කොයි වෙලේ හරි ඔයාව කොරියන් එක්කෙනෙක් බාර ගන්නවා. ඒත් අපේ ලංකාවේ කෙල්ලොකොල්ලෝ ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ ගැන මේගොල්ලෝ එක විදිහක ඉන්න නෑ, ටිකක් කම්මැලි ජාතිකක් කියලා කොරියන් වල නමක් පැතිරලා තියෙනවා ලංකාවේ කට්ටිය ගැන. ඉතින් රැකියා අපේක්ෂිතයෙක් විදිහට ආවොත් ගෑන් ළමෙක්කෝ වේවා, පිරිමි ළමෙක්කෝ වේවා, එහෙම නැත්නම් කපල් එකක් හරි සමහර වෙලාවට දෙන්නට එකම කම්පැනි එක ලැබෙන්නේ නෑ. ඔයාට ලැබුණු කම්පැනි එක හොඳ නැත්නම් අවස්ථා තුනක් තියෙනවා කම්පැනි එක මාරු කරන්න. ඉතින් මේ ලිහිල් කිරීම ප්‍රයෝගී කරගෙන අපේ කෙල්ලෝ ඒ දේවල් කරනවා. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට මේ කට්ටිය කැමති නැහැ ලංකාවේ කට්ටියගේ මේ හැසිරීම් රටාවට. ඉතින් මං කියන්නේ මේ දේවල් හොඳට හොයලා බලලා කොරියන් යන්න ඕගොල්ලෝ ඕනම කෙනෙක් කැමති නම් හොඳට හොයලා බලලා හොඳ ක්ලාස් එකකට යන්න. ඒ වගේම තමයි හැමදේම හරියට ඉම්ප්‍රූව්මන්ට් ඒ දේවල් හදාගන්න කියලා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝස් ඔයාලට දැනගන්න ඕන නම් බලා ගන්න ඕන නම් අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න.